මම ලහිරු වීරසිංහ ද කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් එකේ ඕන. මේක පිළමතලා ටවුන් එකේ තමයි තියෙන්නේ. අලුතෙන් මේක දැම්මේ. ඉතින් මේක මගේම ඕන් බිල්ඩින් එක තමයි මේක මම ස්ටාර්ට් කරේ. මම රෙස්ටුරන්ට් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් නෙවෙයි. හැබැයි මට හිතුණා මොකද මම ගොඩක් චමා වගේම ෆුඩ්ස් වලට කැමති කෙනෙක්. එක ෆුඩ් ටේස්ට් කරනවා හොටෙල් වල රෙස්ටුරන්ට් වල ගිහිල්ලා කෑම කාලා බලලා තියෙනවා. ඉතින් මට වුණා ලංකාවේ අයට විශේෂ ලංකාවේ අය කිව්වා මම නුවර කෙනෙක්. ඉතින් මම නුවර ඉන්නේ. මම නුවර පිළමතලාවේ ආවට මේ හරිය හොඳ රෙස්ටුරන්ට් එකක්වත් හොටෙල්වත් කට්ටියට කෑම ගන්න පුළුවන්. චිල්ල එකත් එක්ක කැන්ඩි පිළමතලාව කියනවට නිර්මාණය වෙලා තිබ්බ තැන නැහැ. කියන්නේ මෙතන අපේ තියෙනවා BYOB ඔප්ෂන්ස් තියෙනවා. අපේ ද කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් මේක පිළමතලාවේ තියෙන්නේ. අලුතෙන් LB Finance එක බ්‍රාන්ච් එක දාපු තැන උඩ තට්ටුවේ 4 වෙනි තට්ටුවේ තියෙන්නේ. pool access තියෙනවා. මොකද මේක රෙස්ටුරන්ට් එකක් ඇතුළත pool එකක් තිබ්බේ නැහැ. මොකද මට වෙනස් දෙයක් කරන්න ඕන. ඉතින් මම ඔන්ලයින් ෆීල්ඩ් එකේ වැඩ කරන කෙනෙක්. මම මේ ෆීල්ඩ් එකේ නෙවෙයි. රෙස්ටුරන්ට් ෆීල්ඩ් එකේ කියන්නේ හොටෙල් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් නෙවෙයි. ඉතින් මට වෙනස් දෙයක් කරන්න ඕන වුණා. මේ වෙනස් දෙයක් කරන්නේ පිළමතලාව ඇතුළත කරන්න ඕනේ. මම ඔන්ලයින් ෆීල්ඩ් එකේ මම ට්‍රේඩින් කියන සබ්ජෙක්ට් එක හරහා මුදල් හොයන කෙනෙක්. ඒවගේ ට්‍රේඩින් තව ඔන්ලයින් බිස්නස් ගොඩක් කරපු කෙනෙක්. ඉතින් මට මගේම කියලා බයිනරි එක්ස්පර්ට් ලංකා කියලා ඇකඩමියක් තියෙනවා. ඒකේ අපි ට්‍රේඩින් දැනුම ලබා දීලා තියෙනවා. ඉතින් ඒ වගේ සබ්ජෙක්ට්ස් වල තමයි මම හිටියේ. පාටිස් ගන්න පුළුවන් මෙතන ඇවිල්ලා අපි තියෙනවා මේන් රෙස්ටුරන්ට් එක. දැන් මම මෙතන කතා කරන්නේ මේන් රෙස්ටුරන්ට් එකේ ඉඳලා සන්ෂයින් රෙස්ටුරන්ට් එකේ වගේ VIP ලොන්ජ් එක තියෙනවා එහා පැත්තේ. මෙතනින් එහා පැත්තේ තියෙන පූල් එක අපේ. ඒ වගේ උඩම තියෙනවා මේ BYOB වලට යන්න පුළුවන්. එතන ඔප්ෂන්ස් ටික ඒ වගේ ෆැසිලිටිස් මේකේ ගොඩක් තියෙනවා. ශ්‍රී ලංකන්, ඉන්දියන්, චයිනීස්, තායි, කොරියන් ඒ හැම රේන්ජ් එකකම කෑම තියෙනවා. ඒ වගේ මේ ලංකා තිලක ගඩලා දෙනිය ඇම්බැක් වගේ තීම් එකක් අපි මේවා කරලා ලස්සන ඉන්ටීරියර් එකක් කරලා තියෙනවා. ඒ වගේම අපේ කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් එකට බර්ත්ඩේ පාටිස් වලට ඉවෙන්ට්ස් වලට පාටි ගන්න පුළුවන් වගේම මෙතෙන් ඇවිල්ලා ලොකේෂන් තුනක් තියෙනවා. මම කලින් කිව්වා වගේ සන්ෂයින් රෙස්ටුරන්ට් එක මෙතන තියෙනවා. ඒ වගේ වැරන්ඩා ඒරියා එක තව එළියේ තියෙනවා. ඒ වගේම එහා පැත්තේ VIP ලොන්ච් එක තියෙනවා. නැත්නම් උඩම පාටි ඒරියා එක තියෙනවා. ඒ ස්ථාන 3-4ම ගන්න පුළුවන් වගේම අපි ස්පෙෂල් සෙට් මෙනු එකක් යනවා. අපි මේ නුවරවට අපි ඔයාලා ළඟටම ෆ්‍රී අපි ඩිලිවර් කරලා දෙනවා. ඒ වගේම අපේ වෙනම ඩිලිවරි සර්විස් එකකුත් තියෙනවා. කිචන් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න අපේ හෙඩ් චෙෆ් ගේ ඉඳලා සූ චෙෆ් ගේ ඉඳලා වේටර් දක්වා අපේ කැෂියර් දක්වා ඒ වගේම අපේ ඔෆිස් එකේ ඉඳලා අපි හැම දෙයක්ම ප්‍රොෆෙෂනල් විදියට මේක මේන්ටේන් කරනවා. හරි ක්වොලිටි එකට අපි හොඳ සර්විස් එකක් දෙනවා. ඔයාලට ෆීඩ්බැක් බලන්න පුළුවන් අපේ Google Facebook ගියොත්. ඒ වගේම අපි ෆොරිනර්ස් ලාගේ ඉඳලා ලෝකල්ස්ලා දක්වා ලංකාවේ ඕනේ තැනකින් ආවොත් මේ අපේ තියෙන ෆුඩ්ස් වල මේ ටේස්ට් එක බලන්න පුළුවන්. කියන්නේ හොඳම ටේස්ට් එකට අපි චයිනීස් ගෙවුවොත් ඔරිජිනල් චයිනීස් අපේ ගහන. ඉන්දියන් ගෙවුවොත් ඔරිජිනල් ඉන්දියන්. කියන්නේ ඒවට අදාළ වෙනම චෙෆ්ලා ඉන්නවා අපි. ඉතින් ඔයාලා try කරලා බලන්න පුළුවන්. එකපාරක් try කරොත් හැමදාම වෙනවා. මොකද අපි ඩිලිවරි ඕඩර්ස් පාවා වෙනම ගාවන අපේ තියෙනවා ස්පෙෂල් සවාන් එකක් තියෙනවා, සවලක් තියෙනවා, ෆිෂ් පුල්ලක් තියෙනවා, අපේ බර්ගර් ඔෆර්ස් පාවා තියෙනවා. කපල්ස් අයට තියෙනවා අපේ බර්ගර්ස් ඔෆර් එකක් විශේෂයෙන් 2450ට යනවා. ඉතින් ඒකෙදි අපි දෙනවා කෝක් දෙකක්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පෝෂන් එකක්, අපේ නයි කොච්චි කිඩිස් කියලා අපි යනවා ස්පෙෂල් කැන්ඩි කැෆේ කොච්චි ටේස්ට් එකක් යනවා. ඒක තියෙනවා. ඉතින් ඒකේ ඒ වගේම බර්ගර් චිකන් එකක්, පැටි එකක් එක්ක යන්නේ ස්පෙෂල් පැටි එකක් අපේම එකක්. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙන තැන තමයි ද කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් පිළමතලාව කියන්නේ. පූල් එක යූස් කරන්න පුළුවන් කිඩ්ස් ලාගේ ඉඳලා ලොකු අය දක්වා ඕන කෙනෙක්. ඒක කපල්ස් ලවර්ස්ලාට ඕනෙම කෙනෙක්ට ආවොත් මෙතන නිදහස ඉන්න පුළුවන් ලොකේෂන් එකක්. ඉතින් කවුරුවත් බාධා කරන්නේ නැහැ. ඔයා මෙතන පැයන්නේ පැය 2 3 පැය 5ක් හිටියත් අපි බාධා කරන්නේ නැහැ. ඔයා ඉල්ලන සර්විස් එක ඉල්ලන විදියටම දෙනවා. ඒ වගේම අපේ ස්පෙෂල් ඩේ අවුට් පැකේජ් එකක් තියෙනවා. මේක රුපියල් 1900ක් වෙන. අපි මුලින්ම වෙල්කම් කරනවා. මේ වෙල්කම් ඩ්‍රින්ක් එකක් දෙනවා. ඊට පස්සේ පූල් එක සම්පූර්ණ ෆ්‍රී යූස් කරන්න දෙනවා. ඒක BYOB ඔප්ෂන් එක වගේ ඕනනම් යූස් කරන්න පුළුවන්. කපල්ස් විතරක් නෙමෙයි. ඩේ අවුට් පැකේජ් එකක් කිව්වම ෆැමිලි පිටින් එන්න පුළුවන්, යාළුවෝ සෙට් පිටින් එන්න පුළුවන්, දවසම ඉන්න පුළුවන්. උදේ 10:00 ඉඳලා හවස 3:00 4 වෙනකන් අපි ටයිම් එකක දීලා තියෙනවා. ඊට වැඩි හිටිය කියලා අපි අය කරන්නේ නැහැ. ඉතින් එන්ජොයි කරන්න පුළුවන්. ඒ වගේ මේකේ ඕනේ තැනක ඕනේ වෙලාවක ඉන්න පුළුවන්. ලොකේෂන් 5ක් විතර තියෙනවා. ඩේ අවුට් පැකේජ් එකේදී අපි සෙට් මෙනු එකක් දෙනවා. චිකන්, ෆිෂ්, එග් ඕන එකක් ඔයාලට ඒකෙන් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට අමතරව අපි අවසාන වශයෙන් අන්තිමේට හවස අපි දෙනවා ස්නැක් එකක්, එක්ක ටී එකක් වගේ සර්ව් කරනවා. ඉතින් මේක try කරලා බලන්න. රුපියල් 1900ක් විතර වෙන්නේ. මේක රුපියල් 2750කට 2800 විතර worth පැකේජ් එකක් තියෙනවා. අපි විශේෂයෙන් මතක් කරන්න ඕන එකක් තියෙනවා. මේ අවුරුදු සමයේ අපේ ප්‍රයිසින් නැවත සැරයක් අලුත් වෙනවා. අලුත්ම මෙනු එකකට වෙනස්ම ප්‍රයිස් එකක් ඔයාලට පොකට් එකට දැනෙන ප්‍රයිස් එකක් ඉතාලම අඩු මුදලකට ගන්න පුළුවන්. මේ රීසනබල් රේට් එකකට තමයි අපි මේ ද කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් පිළමතලාවේදී ඔයාලට ලබා දෙන්නේ. හරි ඒ වගේම අපි අපේ මුස්ලිම් සහෝදරයෝ ගැන කතා කරන්න ඕනේ. මොකද අමතක කරන්නේ. මොකද මේක විශේෂයෙන් කතා කරන්නේ ඇයි කියලා හිතයි. මොකද මුස්ලිම් සහෝදරයෝ කැමති නෑ මේ හලාල් ෆුඩ්ස් නැත්තම් ඒ තැන් වලට යන්න. ඉතින් අපි හලාල් ෆුඩ් දෙන්නේ. හලාල් ප්‍රොඩක්ට් තමයි අපි කෑම හදන්න හැම දෙයකම යූස් කරන්නේ. ඒකින්ද ඔයාලා බය නැතුව මෙතෙන්ට ඇවිල්ලා ඔයාලට මේ ෆුඩ්ස් ගන්න පුළුවන්. මේකේ අපි විශේෂ දෙයක් කියන්න කැමති මේ දැන් මුස්ලිම් සහෝදරයෝ යාළගේ පාටිස් වලදී, ෆන්ක්ෂන්ස් වලදී ගොඩක් මේ සවාන් මේ
මේ කරන්නේ අපේ ස්පෙෂල්ම සමානක් යනවා කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් කැන්ඩි කැෆේ ස්ටයිල් වලට ස්පෙෂල්ම ගහන එක. ඒ වගේම අපේ මුස්ලිම් සහෝදර සහෝදරියන් ගොඩක්ම කැමති වෙයි මේ බිරියානි මේ අපේ ස්පෙෂල් සවන් එකට. මේක අපි ගොඩක් දෙනවා අපි දවස්. මොකද අපි ෆාස්ට් මූවින්ම යන අයිටම් එකක් ඔයාලා දකින්න ඇති අපේ කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් YouTube Facebook Instagram TikTok ඉන්නවා. ගිහිල්ලා බලන්න මේ බිරියානි සවන් එකේ අපේ යනවා 3 person 4 person 5 person 3 person එක වෙන්නේ 3500යි. එක්කෙනෙක් රුපියල් 1000කුත් ලා නෑ මං හිතන්නේ මේක යන එක ලෙග් එකක් සාමාන්‍ය ග්‍රෑම් 500ක් විතර තියෙනවා මේක සාමාන්‍ය ලෙග්ස් හතරක් කෙන එක 4 පර්සන් එක 5500ක් වගේ වෙන්නේ ගොඩක් වර්ත් ඒ වගේ මේකට ඉන්චි සම්බෝල් එකක් රයිතා එකක් ග්‍රේවි එකක් ඒ වගේ ගොඩක් දේවල් හම්බ වෙනවා ඇවිල්ලා try කරන්න ඒ වගේම අපි 100%ක් හලාල් ෆුඩ් තමයි අපි හලාල් වලට අවනතයි ඔයාලා ඇවිල්ලා try කරලා බලන්න ඔයාලට ගොඩක් කෑම වර්ග තියෙනවා thank you